හෙලෝ ලස්සන ළමයි ටික කොහොමද ඉතින්? ඔන්න මේ vlog එක වෙසක් දවස ගෙවුණු විදිහ අපි දන්සල් වදින්න ගියා, කුඩු බලන්න ගියා, තොරන් නම් ගොඩක් බලන්න තිබ්බේ නැහැ මේ පොයේ දවසේ. ඉතින් අපි මේ යන්නේ ඉස්සෙල්ලාම අපේ ගමේ තිබ්බ අයිස්ක්‍රීම් දන්සලක්. ඒකට තමයි මේ යන්නේ. මේක තමයි ඉතින් අපේ පළවෙනි අයිස්ක්‍රීම් දන්සල. අපි දැන් මේ දන්සලෙන් තමයි අද පටන් ගත්තේ. මේ ඉන්නේ අපේ මල්ලි කෙනෙක්, මේ ඉන්නේ පුංචිගේ පුතා. ඉතින් මෙයාවත් අපි පොඩි රවුමක් එක්ක යන්න තමයි හදන්නේ. අපි මේ ගමේ යන්නේ මේ ළඟ වටේ ටිකට විතරයි. මෙයා වෙතයි යන්නේ. මේ නම්බර් 2 මේ දෙවෙනි අයිස්ක්‍රීම් එක අපේ. මෙයා නම් එකපාරම කාලේ ඉවරයි. මේ දැන් මේ අයිස්ක්‍රීම් එකක් කාලා ඊළඟ දන්සලට යන්නයි හදන්නේ. ඔන්න ඉතින් ඊළඟට අපිට හම්බුනේ බීම දන්සලක්. ඉතින් ඒකේ පොඩි පොලිමක් තිබ්බා. ඉතින් බීම එක්ක වර්ණ හම්බුණා. ඉතින් දැන් බීම එකක් බීලා අපි ආයන්නයි හදන්නේ දන්සල් හොයාගෙන. ඔන්න ඉතින් ආයෙත් දන්සලක් හම්බුණා. ඒ දන්සලත් අයිස්ක්‍රීම් දන්සලක් තමයි. මේ මට මතක විදියට 4 වෙනි අයිස්ක්‍රීම් එකද බලලා ඒකත් කාලා අපි යනවා ඉතින් පොඩ ඉස්සරහට. අයිස්ක්‍රීම් දන්සල් තමයි මේ හරිය ගොඩක්ම තිබ්බේ. තවත් දන්සලක් හම්බුණා. හැබැයි අපි ඒක නැවැත්තුවේ නැහැ. සෑහෙන දිග පොලිමක් තිබ්බා. බලන්නකො ඉතින් ඔය සෑහෙන කට්ටිය ඉන්නවා. මේක නම් බත් දන්සලක්. තව ඉස්සරහත් දන්සලක් තියෙනවා. ඒකෙත් මේ වගේ මේ විදිහටම පොලිම තියෙනවා. මේ සෑහෙන ගොඩක් අය ඉන්නවා. මේක කහ බත් දන්සලක්. එතකොට ඔය ඉස්සරහින් තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් දන්සලක්. ඒකේ සෑහෙන පිරිසක් හිටියා. ඒ නිසා අපි නැවැත්තුවේ නැහැ. ඔර බලන්නකො සෑහෙන පොලිමක් තියෙනවා. ඒ නිසා අපි නැවැත්තන්න නැතුව දිගටම ගියා. ඔන්න ඉතින් ඊළඟට අපිට හම්බුනේ පාන් දන්සලක්. මේ පාන් දන්සලේ අය නම් අපිට ගෙදර ගෙනියන්න කියලාත් පාන් දාලා දුන්න මල්ලකට. මේ යාලා දන්සලට අග්ගාලා ඉවර කරන්න ලෑස්ති නිසා. ඉතින් මේ පානුත් කාලා අපි ආය යනකොට අපිට අහපව අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් අපි ඒකෙනුත් අයිස්ක්‍රීම් එකක් කාලා ආය යන්නයි හදන්නේ. ඊට පස්සේ ගියේ මෙන්න මෙයාගේ යාළුවෙක්ගේ ගෙදරකට. ඒ කඩල දන්සලක් දෙනවා. ඉතින් අපි ඒකත් බලලා යනකොට අපිට පාන් දන්සලක් හම්බුණා. පානුත් කාලා අපි මේ යන්නේ ගමේ තිබ්බ ටෝස් දන්සලක්. ඉතින් ඒකට ආව එකෙක් ටිකක් පොලිම තිබ්බා. ඒ වුණාට ඒ පොලිමේ හිටියා ටිකක්. රස ටෝස් එකක් හම්බුණා. හරිම රසයි ටෝස් එක නම්. ඉතින් ටෝස් එක කෑවා. එතනම පල්ලෙහා නෙස්කැෆේ දන්සලක් තිබ්බා. අපි ඉතින් නෙස්කැෆේ එකක් බොන්නත් ගියා. ඉතින් අපි පොඩි එක්කෙනාවත් ගෙදරින් දාලා අපි දැන් දුර ගමනක් යන්නයි හදන්නේ. අපි අම්බුලුවාවේ යන්නයි හදන්නේ. ඉතින් අපි යන් අම්බුලුවාවේ. අපිට තව දන්සලක් හම්බුණා යන මගදී. ඒකත් පාන් දන්සලක්. පොලිම නම් ටිකක් තිබ්බා. හැබැයි ටට්ටක් ගාලා පොලිම ගියා. ඒ නිසා අපිත් ඉතින් නැවැත්තුවා පහන් කන්න.
පානුත් කාලා අපි සුපුරුදු පරිදි ගමන ආරම්භ කරා. මේ පෝලිම බලන්නකො මේ බද්දන්සලක පෝලිමක්. පෝලිම දිගට දින ඉතින් බද්දන්සල් වල තමයි ඉතින්. සෑහෙන කට්ටිය හිටිය නිසා අපි නැවැත්තුවේ නෑ. අපි දිගටම ගියා. ඊට පස්සේ අපි ඉතින් පෙට්‍රෝල් ටිකක් ගහගන්න වද්දවුවා. පොලිම නම් පොඩ්ඩක් තිබ්බා. ඒරන් ටිකක් වෙලා ඉඳලා පෙට්‍රෝල් එක ගහගෙන ඔන්න අපි යන්නයි හදන්නේ. දැන් නම් චුට්ටක් රෑ වීගෙන එනවා. කරුවර දැක්ලා තියෙන්නේ. ඉතින් තවත් දන්සලක් හම්බුණා. ඒ දන්සලේ තිබ්බේ අබ කපල හච්චාරු දාලා තමයි තිබ්බේ. ඉතින් ඔන්න අබ අරන් එන්න ගියා. මම හිටියා පාරේ හා පැත්තට වෙලා. ඔන්න ඉතින් අපේකත් කකා අපි දැන් යන්නයි හදන්නේ හපව්. ඊට පස්සේ අපිට යන මගදී ආය හම්බුණා කිරි කෝපි බිස්කට්ටුයි. ඉතින් ඒකත් කාලා බීලා අපි දැන් හපා යන්නයි හදන්නේ. අපි අමුලුවා පාරමේ යන ගමන් හිටියේ. ඊට පස්සේ බ්ලොක් එකක් ආවුණා කාර් එකක් ගන්න බැරිව. ඒ නිසා වෙලත් යන හින්දා අපිට අපි බයික් එතන දාලා අයින් ඇවිදගෙන උඩට ගියා. දැන් උඩටම ඇවිත් ඉන්නේ. ඔය පල්ලෙහා පේන විදිහ මාරම ලස්සන පේනවා. වීඩියෝ එකට වඩා අහුන් දකින්නකොට මාරම ලස්සනට පේනවා. අඹුලුවල් තිබ්බ තොරණ මේක නම් ලයිට් දාලා තිබ්බේ නැහැ. සම්පූර්ණ දාලා තිබ්බේ නැහැ. අපි වෙලා යන නිසා දානකම් හිටියේ නැහැ. ටක් ගාලා බලලා ආවා. අපි උඩ ටිකක් වෙලා හිටියා. දැන් අපි යන්නයි හදන්නේ. ගොඩක් වෙලා හිටියේ නෑ. ගෙදර යන්න පරක්කු වෙන නිසා අපි ඉක්මනට යන්නයි හදන්නේ. මෙන්න මේක ලස්සන බලන්නකො ළමයි. මේක තනිකර හදලා තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් වලින්. මේ කුළුණ හරිම ලස්සනයි. ලයිට් දාලා ප්ලාස්ටික් බෝතල් වලින් තමයි හදලා තියෙන්නේ. අපි
ඉතින් දැන් අම්බුලාවෙන් යන්නයි හදන්නේ. කෙලින්ම ගෙදර යන්නේ. අපි ආයෙ වෙන කොහෙවත් යන්නේ නැහැ. අපිට දන්සලුත් හම්බුණා. එනට අපි නැවැත්තුවේ නැහැ. වෙලා යන නිසා ලොක් එක නිසා එපා වෙලා හිටියේ අපි දෙන්නටම. ඉතින් බලන්නකො මෙතන ලස්සන. මෙතන මේ ගෙවල් ටිකක් තියෙන්නේ. ගෙවල් තියෙන කට්ටිය එකතු වෙලා තමයි මේක හදලා තියෙන්නේ. මෙතන තියෙනවා ඇල්ලක්. ඒ ඇල්ලේ තමයි ඒ ගෙවල් වල කට්ටිය එකතු වෙලා හදලා තියෙන්නේ. හරිම ලස්සනයි නේද? ඉතින් මෙතනින් මගේ vlog එක ඉවරයි. අද දවසේ දන්සල් දීපු හැමෝටම ගොඩක් පිං. අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ගිහින් එන්නම්. බයි බයි. මේ ඉතින් පහුවෙන්දා වෙසක් 15 තමයි මේ මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් අපි අදත් ඔන්න උදේම පටන් ගත්තා ඇවිදින්න යන්න. ගොඩක් දුර ගියේ නැහැ අද නම්. ළඟ තමයි ගියේ. අපිත් ඉතින් අපිට හිතිලා පුංචි වැඩක් කරා. අපි දුන්නා චූටි දන්සලා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි කඩෙන් අයිස් පැකට් අරගෙන පාරේ ඉන්න අයට යන ගමන් දීගෙන ගියා. එදා නම් ආයේ වීඩියෝස් ගත්තේ නෑ vlog එකට. බැරි වුණා. අපි එදා ඉතින් දන්සල් වලට ගියා. අපි ෆොටෝස් විතරයි ඉතින් ඒ වගේ ගත්තේ. ඔය ඔක්කොම ඉවරලා ගෙදර යනකොට ඉතින් ඕන කේක් එකක් තිබ්බා බර්ත්ඩේ එකට. ඉතින් අපි කේක් කපුවා. ඉතින් මෙතනින් vlog එක ඉවරයි. මේ දවස් දෙකේ දන්සල් දුන්න හැමෝටම ගොඩක් පිං. අපි අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.